මේ තමයි Blue Beach Island. ගොඩල්ලා කුඩුනොත් ඕන නම් යන්න පුළුවන් අර දූපත පැහැදිලි කට්ටිය වහන්නේ මුළු දෙක එකටම එන්නේ. ඒකනේ. ඒක උඩින් ඒක අතරින් තමයි යන්න තියෙන්නේ උඩට යන්න. දැන් අපි ඉන්නේ Blue Beach Island එකේ. දැන් island එක තමයි මේ එහා පැත්තේ තියෙන්නේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේ තියෙන්නේ යන පාර. ඉතින් මේක තමයි ගොඩක් අර ප්‍රසිද්ධ තැන. දෙපැත්තෙම වතුර මේ මැදට ගහනවා. එතකොට ඒක හරිම ලස්සනයි. දෙපැත්තෙම වතුර හැදිලා එකතු වෙනවා. Island එකේ. ඉතින් මෙතන සාමාන්‍යයෙන් අක්කර 3ක් විතර වගේ තියෙනවා. ගොඩක් අය කැම්පින් කරනවා. කරන ලක්ෂණ තියෙනවා. කවුරුත් නැහැ මේ වෙලාවට සාමාන්‍ය බෑට කැම්පින් කරන්නේ. ඉතින් මේ ගොඩක් අද සෙනග අඩුයි. මොකද අද තෙල් ප්‍රශ්න තියෙන නිසා. හැබැයි හරිම ලස්සන තැනක්. මේ දවස්වල කොහොමත් අවුල් සැර නිසා අද ටිකක් අවුවත් සැරයි. හැබැයි මෙතෙන්ට ආවහම මේ වටේටම මුහුද තියෙන්නේ හරිම ලස්සනයි. ඒත් එක්කම අතනින් අර දෙපැත්තෙම වතුර ගහ පාලමක් වගේ තියෙනවා. එතනින් තමයි ඉන්න තියෙන්නේ. ඉතින් මහා ලොකු කන්දකුත් නැහැ නගින්න. ඉක්මනට එන්නත් පුළුවන්. වැඩි මහන්සියකුත් නැහැ. මෙතෙන්ට ආවම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ වැවුරු කන්නල. ඉතින් මේකේ කලින් අපි ඇවිත් නැහැ. මාතර ගොඩක් දැන් බලන්න තියෙනවා. ඒත් අපි හිතුවා අපි කලින් ගියපු නැති තැන්වල යනවා කියලා. ඉතින් අපි මාතර කීප වතාවක් ආවත් වැවුරු කන්නලට ඇවිත් තිබ්බේ නැහැ. ඉතින් අපි අද එතනට ආවා. ඉතින් මෙතන ගොඩක් ඓතිහාසික රජමහා විහාරයක්. මේකේ දැන් අපි ඉන්නේ විහාරගෙයි. මේ දවස්වල මෙහි අලුත් වැඩියා කටයුතු කරගෙන යනවා. ඉතින් මේකේ මේ කැටයම් ඊඩම් මූර්ති ඒත් එක්කම චිත්‍ර ගත්තාම ඔක්කොම එකට සම්බන්ධයි. සාමාන්‍ය වෙන විහාරවල තියෙන්නේ චිත්‍ර වෙනම කතාවක් කියනවා, මූර්තියෙන් කැටයමින් තව වෙනම කතාවක් කියනවනේ. මේක එහෙම නෑ. බිත්තියේ තියෙන චිත්‍රයයි එතන තියෙන කැටයමයි දෙක සම්බන්ධයි. ඒත් එක්කම තමයි මේකේ මූර්තියේ කැටයම් දෙකම මේ වෙන පන්සල් වල දකිනවා වගේ නෙමෙයි වෙනම රටාවකට ස්ටයිල් එකකට තමයි හදලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මූණු වල එහෙම හරිම සතුටක් තියෙනවා. ඉතින් වෙන ඒවැය තියෙන්නේ ගොඩාක්ම අර මේ බුදුදහමට තියෙන ගෞරවය භක්තිය මේ නිරූපණය වෙන්නේ. හැබැයි මේකේ ගොඩක් ඒවැන් සාමාන්‍ය ජනතාවගේ තියෙන මූණේ තියෙන සරල සතුට නිරූපණය වෙනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. ඒත් එක්කම ගොඩක්ම මේ මූර්ති ගොඩක් අර සජීවී පරිමාණයෙන් තියෙනවා. ඒත් එක්කම හැම ඒ මූර්තියේ තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් අපි දකින සමාජ දකින හැම තොරතුරක්ම ඒ මූර්තිය ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් මේ උදෙන්ම පොල්හෙන බීච් එකට යන ගමන් ඉන්නේ. වගේ තමයි ආවේ. එතකොට මේ සන්රයිස් එකත් බලා ගන්න කියලා තමයි ආවේ. නමුත් අපි එනකොට ඒක පායලා ඉවරයි. ඉතින් සාමාන්‍යයෙන් මෙතනට ලස්සනටම පේනවා. එනවනම් උදේ 5:40ට විතර වගේ ආවනම් පායන දවසට හරි ලස්සනට සන්රයිස් එකක් මෙතනට බලා ගන්න පුළුවන්. ඉතින් අපි උදේම ආවේ ඊයේ හවස ඇහිල්ලා නාලා ගියා. අපි අද උදේම ආවේ ස්නෝකලින් වලට. ඉතින් තව ටිකකින්
කරන්න යන්. ඉතින් ස්නෝකලින් කරනවා නම් හොඳම වෙලාව 9 පහුවෙලා 12ට කලින් එළිය තමයි. ඉතින් ඒ වෙලාව ඇතුළත මුහුද ගොඩක් පැහැදිලි. ඒ වෙලාවට ගොඩක් ලස්සනට අපිට මුහුද යට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල මුහුදේ මාළු නම් ටිකක් අඩුවෙන් ඉන්නේ. අපි වෙන ගමන් වල ආවට වඩා ටිකක් මාළු ගොඩක් අඩුයි. හැබැයි අපිට මේ පාර කැස්බෑවෙක් එහෙමනම් අල්ලන්න පුළුවන් වුණා. ඉතින් තවත් මාතර මීට වඩා ගොඩක් තැන් තියෙනවා බලන්න. හැබැයි අපිට මේ පාර මේ ටිකට තමයි යන්න පුළුවන් වුණේ. ඉතින් ආයෙමත් මාතර වෙන තව බලන්න තියෙන තැන් ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න උත්සාහයි.